ආයුබෝවන් රැපර්බානා 360 YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන මාතෘකාවත් අද සමාජයට ඉතාමත්ම වැදගත් එකක්. ඒ තමයි මහා මාර්ගයේදී මන්තිරු නීතිය පවත්වාගෙන යාම. තේරෙන විදිහට කිව්වොත් ලේන් ඩිසිප්ලින් එක තියාගන්නේ කොහොමද කියන එක. වර්තමානයේ මාර්ග අනතුරු වලට හේතු වන්නේ අධික වේගය සහ බීමත්කම විතරක් නෙවෙයි. ලේන් ඩිසිප්ලින් එක නැති එකත් ප්‍රධාන හේතුවක්. උදාහරණයක් විදිහට කිව්වොත් බස් එකක් හදිස්සියම Tamanගේ ලේන් එක මාරු කරනවා. 3 wheel එකක් සිග්නල් දාන්න නැතුව ગેප් එකකට රිංගනවා. බයික් එකක් වාහන හතරින් සිග්සැග් විදිහට යනවා. එහෙමත් නැත්නම් කාර් එකක් අන්තිම තප්පරයේදී මංසන්දියේදී ලේන් එක මාරු කරනවා. මේ දේවල් අපිට නෝමල් වගේ පෙනුනත් මේවා රෝඩ් සේෆ්ටි එකට ලොකුම බාධාවක්. දැන් අපි බලමු ලේන් ඩිසිප්ලින් එක කියන්නේ මොකක්ද? ඇයි ඒක ලංකාවේ පාරවල් වලට ගොඩක්ම වැදගත් කියලා. සරලවම කියනවා නම් ලේන් ඩිසිප්ලින් එක කියන්නේ ඔයාට අදාළ ලේන් එකේ ඩ්‍රයිව් කරන එකට. ලේන් මාකින්ග්ස් වලට කීකරු වෙන එක. ඒ වගේම ලේන් එක මාරු කරද්දී ආරක්ෂාකාරී විදිහට ඒක කරන එක. ඒ කියන්නේ ස්ලෝ වෙහිකල් එකක් නම් ස්ලෝ ලේන් එක යන්න ඕනේ. ඕවර්ටේක් කරනවා නම් හරි විදිහට කරන්න ඕනේ. ලේන් චේන්ජ් කරද්දී සිග්නල් එක දාන්න ඕනේ. හදිස්සියම ලේන් එක කට් කරන්න හොඳම නැහැ. හදිස්සියම ලේන් එක කට් කරන්න එපා. ලේන් දෙකටම මැදි වෙන විදිහට වාහන එලවන්නත් එපා. තවත් සරලවම කියනවා නම් ලේන් ඩිසිප්ලින් එක කියන්නේ අපි කොහොමද අනිත් අයත් එක්ක පාර බෙදාගන්නේ කියන එක. ලේන් ඩිසිප්ලින් එකක් මොකකටද? අංක 1. ඒකෙන් ඇක්සිඩන්ට් අඩු කරනවා. අපි හිතමු ඔයා කොළඹ මීගම පාරේ වාහනයක නෝමල් විදිහට තමන්ගේ ලේන් එකේ යනවා. එකපාරටම බස් එකක් හරි ලොරියක් හරි වෝනින් සිග්නල්ස් දාන්නේ නැතුව ලේන් එක මාරු කරනවා. එහෙම නැත්නම් 3 wheel එකක් අද්දාපු මගියෙක්ව ගන්න එකපාරටම බ්‍රේක් කරලා ඔයාගේ ලේන් එකට දානවා. ඔයාට මොකද වෙන්නේ? ඔයා කලබල වෙනවා. එක්ක හදිසියෙ බ්‍රේක් ගහනවා. නැත්නම් ස්ටියරින් වීල් එක හෙට මෙහෙට කරකවනවා. ඒ තප්පරේ ඇති අනතුරකට. ඇත්තටම ලංකාවේ පාරවල් වල විශාලතම ප්‍රශ්නයක් තමයි මේ unexpected driving situations. හැබැයි කවුරුත් මේ ලේන් ඩිසිප්ලින් එක තියාගන්නවා නම් රියදුරන්ට වාහන ගමනාගමනය ගැන ප්‍රෙඩික්ටබල් වෙනවා. ඩ්‍රයිවර්ස්ට රියැක්ට් කරන්න ලේසි. අනතුරු අඩු වෙනවා. අංක 2 ට්‍රැෆික් ජෑම් එක අඩු කරනවා. අපි මරදාන පිටකොටුව බොරැල්ල නුවර වගේ නාගරික ප්‍රදේශවල බිසි වෙලාවට දකින අධික ට්‍රැෆික් එකට හේතුව පාර පොඩිකමම සහ වාහන වැඩිකමම විතරක් නෙවෙයි. මේ ලේන් ඩිසිප්ලින් එක නැති එකත් බලපානවා. කලින් කිව්වා වගේ බස් එකක් ලේන් එක බ්ලොක් කරලා මගින්න නග ගන්නවා නම් 3 wheel එකක් එහෙන් මෙහෙන් දාගෙන යන්න හදනවා නම් කාර් එකක් වැරදි මන්තිරුවේ ඇවිත් කලර් ලයිට් එක ගාව ලේන් දෙකම බ්ලොක් කර ගන්නවා නම් මේ වගේ වැඩ නිසා ට්‍රැෆික් එක මූව් වෙන එක ස්ලෝ වෙනවා. ෆුවල් වේස්ටේජ් එක වැඩි වෙනවා. හෝන් සද්ද වැඩි වෙනවා. එතකොට ඩ්‍රයිවර්ස්ලාගේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. මේ නිසාම එකම කලබලයක් හැදෙනවා. හැබැයි ලේන් ඩිසිප්ලින් එක තිබ්බොත් ස්මූත් ට්‍රැෆික් ෆ්ලෝ එකක් කාටත් ලැබෙනවා. අංක 3 පදිකයන් සහ බයික් වල ආරක්ෂාව. ලංකාවේ පාරවල් වල කාර් වෑන් බස් ලොරි විතරක් නෙවෙයි. පයින් යන අය බයිසිකල් වල යන මේ හැමෝම මේ පාරවල් පාවිච්චි කරනවා. ඩ්‍රයිවර් කෙනෙක් සිග්නල් එකක් නැතුව හදිස්සිය ලේන් එක මාරු කරොත් ඒක පයින් යන බයිසිකල් වල යන අයට රියැක්ට් කරන්න වෙලාව අඩු කරනවා. මොකද ඒගොල්ලෝ පොඩි ස්පේස් එකක යන්නේ. ඒක සීරියස් ඇක්සිඩන්ට් එකකට හේතු වෙන්න පුළුවන්. අංක 4 එක්ස්ප්‍රස් වේ එකේදී නම් මේක ඉතාමත්ම වැදගත්. ලංකාවේ එක්ස්ප්‍රස් වේ වල දකුණු මන්තිරු බදු වරන් හෙමින් ගාටන අය එහෙමත් නැත්නම් සිග්නල් දාන්න නැතුව ලේන් මාරු කරන අය වේගයෙන් ගිහලා හදිසියෙම බ්‍රේක් ගන්න අය ඕනේ තරම්. ඉතින් මේ කරුණු එක්ස්ප්‍රස් වේ එකේදී අනතුරු වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. වාහන වේගයෙන් යන නිසා ඉතා සුළු අත්වැරද්දක් ලොකු අනතුරු මාලාවකට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අධිවේගී මාර්ගවලදී නම් ලේන් ඩිසිප්ලින් එක ෆලෝ කරන එක ඔප්ෂනල් දෙයක් නෙමෙයි. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ලේන් බ්ලොක් කරලා මගින්ම ගන්න එක, සිග්නල් නැතුව ලේන් මාරු කරන එක, ට්‍රැෆික් ලයිට් ගාව බලෙන් වෙන මන්තිරුවකට රිංගන්න යන එක, වැරදි පැත්තෙන් ඉස්සර කරන එක, එහෙමත් නැත්නම් ස්ලෝ වාහන ඕවර්ටේක් ලේන් එකේ බ්ලොක් කරන එක ලංකාවේ මාර්ගවල දකින සුලභම වැරදි. මේ දේවල් වලින් එක තප්පරයක් ඉක්මන් වෙන්න පුළුවන්. නමුත් ඒවා දරුණු අනතුරක් වෙන්න පුළුවන් බව මතක තියාගන්න. එහෙනම් ලේන් ඩිසිප්ලින් කියන්නේ ට්‍රැෆික් රූල් එකක් විතරක් නෙවෙයි. ඒක ජීවිත බේර ගන්න පුළුවන් හැබිට් එකක්. අපි ලංකාවේ පාරවල් වල ඇක්සිඩන්ට් අඩු කරන්න ඕනේ නම්, ට්‍රැෆික් කන්ජෙෂන් අඩු කරන්න ඕනේ නම් පදිකයන්ගේ සහ පැසෙන්ජර්ස්ලාගේ එහෙමත් නැත්නම් බයික් රයිඩර්ස්ලාගේ ආරක්ෂාව සහතික කරන්න ඕනේ නම් ලේන් ඩිසිප්ලින් එක අපිට සීරියස්ලි ගන්න වෙනවා.
කාර් එකක්ද බස් එකක්ද වෑන් එකක්ද ලොරියක්ද කියන එක නෙමෙයි. එහෙමත් නැත්නම් බයික් එකක්ද ත්‍රිවිල් එකක්ද කියන එක අදාළම දෙයක් නෙමෙයි. හැමෝම මේ නීතියට අවනත වෙන්න ඕනේ. හැමෝම තමන්ගේ මන්තිරුව අනුගමනය කරන්න. හරියට සිග්නල් පාවිච්චි කරන්න. වගකීමෙන් ක්‍රියාදාවනය කරන්න. මොකද මාර්ග ආරක්ෂාව පොලිසියට විතරක් තනිව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපි අපෙම පටන් ගන්න ඕන දෙයක්. මේ වගේ ශ්‍රී ලංකන් රෝඩ් සේෆ්ටි අවයර්නස් වීඩියෝ තවත් බලන්න නම් අපගේ ත්‍රප්පබාන 360ක මේ වගේ ශ්‍රී ලංකන් රෝඩ් සේෆ්ටි අවයර්නස් වීඩියෝස් තවත් බලන්න අපගේ channel එක subscribe කරන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඔබ මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, share කරන්න. අපිත් රමග සඳී සිටියාට ඔබට බොහොම ස්තුතියි. ප්‍රවේශයෙන් ක්‍රියාදාවරණය කරන්න.